Hi guys, Rush Project YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ලස්සන craft නිර්මාණයක් අරගෙන ඔයාලට කියලා දෙන්න. මේ වගේ නිර්මාණ කරන දිගට මගෙත් එක්ක රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මම දාන videos එවලෙන් බලා ගන්න. bell button එක click කරන්න. මම අද ඔයාලට කියලා දෙනවා children's day එකට චූටි බබාලට තෑගි දෙන්න පුළුවන්. ලස්සන pipe cleaner මලක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු. මම අද නිර්මාණය කරන්න පාට දෙකකින් පයිප් ක්ලීන් කුරු තුනක් අරගෙන තියෙනවා. normal pan එකට වැඩි ටිකක් මහත pan එකක් අරගෙන තියෙනවා. glue gun එකක් අතරක් අරගෙන තියෙනවා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම පයිප් ක්ලීන් කුර අරගෙන මෙන්න මේ විදියට pan එක තියාගෙන වට 6ක් කරකව ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. වට 6ක් කරකවගෙන අතරින් එපා මේ විදියට මල්ල ගන්න. දැන් pan එක එළියට ගන්න. එළියට ගත්තට පස්සේ දිග කොටස මෙන්න මේ වගේ ඉස්සරහෙන් මේ විදියට ඇතුලෙන් දාන්න. පිටි ටික වටේට එන විදියට දාලා එළියට අරගෙන මේ කොටස් ටික එකතු කරලා මෙන්න මේ විදියට අඹරව ගන්න. දැන් මේ වගේ අතෑරියාම මෙන්න මේ විදියට පේනවා. දැන් අපි පිටි ටික දිග අර ගන්නවා. දැන් පෙති ටික දිග ඇරලා අනිත් පැත්ත හරවන්න පෙති. මෙන්න මේ විදියට. ටිකක් රවුමට එන විදියට අතින් හදා ගන්න ඕගොල්ලෝ. මෙන්න මේ විදිහට මල හදාගෙන පිටිපස්සෙන් තියෙන කොටස කපලා අයින් කරගන්න. මේ විදිහට මල හදාගන්න. දැන් මලේ මැද කොටසට තද පාට කෝර අරගෙන මේ වගේ වට තුනක් කරකව ගන්න. ඊට පස්සේ මේ කොටස කපා ගන්න. කපාගෙන මේ හරිනොත් ටිකක් ඇතුළට නවා ගන්න කම්බිය. දැන් අපිට මේ කොටස පුළුවන් මල උඩට තියලා අලව ගන්න. මේ වගේ මල් දෙකක් හදාගන්න. මුලින්ම මලට උඩින් එන කොටස ගම් ගාලා අලව ගන්නවා මලට. ඊට පස්සේ මලේ හොඳ පැති දෙක එළියට එන විදියට තියලා ඇතුල් පැත්තෙන් අලව ගන්නවා. අලව ගත්තට පස්සේ අපිට පුළුවන් මල් දෙකෙම පිටි එක සමානව හදාගන්න. එහෙනම් අන්න මම අද ඔයාලට කියලා දුන්නා පයිප් ක්ලීනර් වලින් ලස්සන කීටක් එකක් හදාගන්න කොහොමද කියලා. මේ වගේ නිර්මාණ කරන දිගට මගෙත් එක්ක රැඳිලා ඉන්න. Thank you.